අපි දැන් දෙවනි පැයේ ඉන්නේ. දැන් යම් දේවල් කතා බහ කරා අතීතයේ දේවල් ගුවන් විදුලිය ගීතය පද රචනා ඔය ගැන කතා බහ කරපු හින්දාම මට මේ අහන්න හේතුනේ දැන් ගද්දයට ගොඩක් ප්‍රියයි කියලා කිව්වනේ දයන්නේ. ගොඩක් ප්‍රියයි. ඒ කියන්නේ පද්‍යයට වැඩිය මම ගොඩක් ප්‍රිය ගද්දයට තමයි. මොකද ගද්‍ය තරම් ලේසි නෑ පද්‍ය ලිවීම. ඒ කියන්නේ වචන ගැට ගහලා සක්ක කියලා එහෙම ලියන්න බෑ. හරි කල්පනාවෙන් ගීතයක් ලියනවා නම් ඒක ඉතාම පරිස්සමින් ලියන්න ඕනේ. ගද්දියම නෙවෙයි මට හිතෙන්දී මම ලියන්න යනවා. ඒක මට ලේසි. කොහොමද එහෙම ලේඛිකාවක් විදිහට හැසිරුණු ජීවිතයට දාසා ගීපද රචකාවියක් විදිහට හැසිරුණු ජීවිතයට දාසා නිවේදිකාවක් විදිහට හැසිරුණු ජීවිතයට දාසා? අනිවාර්යයෙන්ම නිවේදිකාවට ආසයි. නිවේදිකාවට ආසයි. අර දෙක අනුපිළිවෙලින් නම් කරොත් නිවේදිකාව අන්තිමටම තමයි මේ ගීත රචිකාව වෙන්නේ. ගීත රචිකාව වෙන්නේ. හැබැයි මේ සමාජය ඇතුලේ වටිනාකමක් බොහෝ වෙලාවට හිමි වෙන්නේ දැන්ටි මේ ගීත රචිකාවේ කියන චරිතයට නේද? මම ඉතින් හරි පුංචි කලාමැදිරියක් වගේ ලියන්නේ කොච්චර ලොකු හඳ තරු වගේ අය ඉන්නවද ගීත ලියන්න. මම මේ පොඩි දෙයක් ලියලා ඉතින් මම ඒක මේ මං කියන්නේ ඒක මේ පහතට දානවා නෙමෙයි. නමුත් මං හිතනවා මං අනිත් ඒගොල්ලෝ එක තිබ්බම කණාමැදිරියක් වගේ කියලා. හැබැයි ඉතින් කණාමැදිරිය තමයි මේවට කුරුල්ලේ ගෙදරට පාවිච්චි කරන්නේ. එළිය කරගන්න. ගියක් ආලෝක කරගන්න පුළුවන්. මේ නෑ කියන්නේ දැන් ලේඛිකාවක් විදියට මේ දැන් ගොඩක් වෙලාවට දැන් ඉන්න බොහෝ පිරිස් මේ ලියන්න කරන්න පෙළඹෙනවා අඩුයි. කියන්නේ එකෙන් වටිනාකමක් එන්නේ නැහැ. කවි පිටු පත්තර වලින් අයින් වෙලා ගිහිල්ලා මේ කවි පිටු සංස්කරණය වෙන්නේ හරි අල්ප වශයෙන්. මේකට හේතුව මොකක්ද? කියවන්නේ නැති එකද නැත්නම් මේ කම්මැලිකමද? මම හිතන්නේ මේ ගොඩක් දෙනා රූපවාහිනියට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. ඒවෙන් ආభాෂය ලබාගෙන ඒව දිහා බලාගෙන ඉන්නා මිසක් මිනිස්සු ලියන්න කියන්න පෙළඹෙන්නේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම අපේ පොඩි දරුවෝ ගණන් බලන් ගත්තොත් රචනාවක් ලියන්න කිව්වොත් ඒගොල්ලන්ට අඩු ගානේ සන්ධ්‍යා වර්ණනාවක්වත් දැන් ලියන්න පුළුවන්ද? දැන් ඉස්සර අපේ පහේ පන්තියේදී අපිට සන්ධ්‍යා වර්ණනා ඕව දෙනවා ලියන්න. ඒකට අපි ඒවා හිතින් මාගන්න ලියන්නේ. දැන් ඇත්තටම අපේ මිදුලට ගිහලා බලනවා හැන්දෑවට කොහොමද තාත්තලා ගෙදර එනවා කාක්කු පියඹලා යනවා ඊට බෑගෙන යනවා රතු පාටයි යහස ඒව කියලා. නමුත් දැන් අපි බලාගෙන ඉන්නේ අපේ ළමයි බලාගෙන ඉන්නේ රූපවාහිනිය දිහා. රූපවාහිනිය දිහා බලාගෙන ඉඳලා කොහොමද රචනයක් ලියන්නේ? ඒක හරි. ඒවා අන්නේ ඒ වගේ දේවල් හරියට රූපවාහිනියට ඇබ්බැහි වීමෙන් නැති වෙලා යනවා. ලියන ශක්තිය නැති වෙලා යනවා. මම කියන්නේ ඒකයි. ලියන ශක්තිය අපි මේ අපිට පුංචි කාලේ ඉඳලා අපිට ලියන ශක්තිය ලබා දුන්න අපේ ගුරුවරිය. පරිකල්පන ලෝකේ අවදි කරගන්න පුළුවන් වුණා එකෙන්. හොඳයි. මේ අපි යමු රැකල පැලට වික්ටර් රත්නායකගේ ගීතයක්. අමරදේවගේ සංගීතය. ඔව්. ඒකතර මේ පිළිපැදුරු ගීතේ වගේම දෙයක්. මම පුතා කියන්නම් වාට. පුතා මේ ඔයා දැකලා තියෙනවද? හතු දැකලා තියෙනවා. එතකොට ඒ හතු හැදෙන්නේ කොහෙද කියලා දන්නවද? දන්නවා. කොහෙද? පිදුරු ගොඩවල් වල හැදෙනවා හතු. ඊට පස්සේ පිදුරු වල දෙවනි කොටස තමයි මැඩුවම් කියලා කියන්නේ. සාමාන්‍ය ගම් වල නම් මැඩුවම් ගොඩවල් වල හැදෙනවා. ඒ වගේම දිලච්ච දර කොටවල. ඔව් දැන් හැදෙන පැකට් වල නේ. අන්න ඒකයි මට කියන්නේ. දැන් හැදෙන පැකට් වල ඉස්සම කියන්නේ මගේ පොඩි කාලේ හොඳ වැස්සක් වැස්සාම පොළොව තෙත්තෙනවා. පොළොව තෙත්තනම එක් ප්‍රදේශයක් තියෙනවා. හැම ඉඩමකම එක්තරා ප්‍රදේශයක් ඒකේ මතුවෙනවා හිටපු ගමන් බිම්මල්. හරි ලස්සනයි. යායට මතුවෙනවා. ඉතින් අපේ අම්මා අපේ ඉඩමේ හැදෙනකොට අපේ අම්මා ගිහිල්ලා ඕකට හුස්ම වට්ටන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම හුස්ම වැටුනොත් ඊට පස්සේ එතන හැදෙන්නේ නැලු. මන් දන්නේ නැහැ ඒක ඇත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් ඒවා ගලවනවා. ගලවලා ගෙදර ගෙනල්ලා උයනවා. හරිම රහයි. ඉතින් මේ රෑකල පැලට එකේ තියෙනවා හුණු මල්ලෙන් එකක් මං එනකොට ඔයකට කියන්නේ ඉන්දලෝඩු කියලා. ඉන්දලෝඩු අරගෙන එනවා කියලා හුණු මල්ලෙන් එකක්. බලන්න කොච්චර සුන්දර ලෝකයක්ද කියලා දැනටත් රෑවැඩට යනවා මිනිස්සු. රෑවැඩට ගියාම ওই සුන්දරත්වයේ තියනවාද? මාධ්‍යකාරව හැමෝම රෑවැඩනේ කරන්නේ. දැන් රෑ කලපැල්ලට ගිහිල්ලා පැලේ ඉන්නකොට මොනතරම් කවි කියනවා ඇහෙනවා. ඒතර කවි අහගෙන ගෙදර උන්දත් අහගෙන ඉන්නවා අර කවි. සමහර වෙලාවට ඊළඟමයි. නමුත් ඒ සුන්දරත්වය දැන් රෑ වැඩ කරන ඒගොල්ලන්ට තියෙනවද? නෑ. දැන් එතකොට අර තාත්තා හරි මහත්තයා හරි මේ ගැමියා ගෙදර එන්නේ හරි සතුටින් රෑ කරලා කවි කියලා අර හුණු මල්ලෙන් එක අනේ අරගෙන එනවා බිරින්දෑට අරන් එනවා කර ඉඳලොලු. ඉතින් මම ඕකට හරි ආසයි. ඒක මම චිත්‍රයක්ම වා ගන්නවා. පුදුම ලස්සන ගීතයක්නේ. කලින් ගීතේ වගේ ඒ ගීතේ වගේ මම හරි මිහිරක් විඳිනවා ගීතෙන්. ඔව් කලින් ගීතය පණ්ඩිත අමරදේවයන් ගායනා කරා මේකට සංගීතෙන් දායක වෙලා තියෙනවා.
මඩවලේ රත්නායකයන් පද රචනයක් මේක. මඩවල රත්නායක මහත්තයාගේ කියලා මට මතකයක් තියෙනවා. ඔව් මඩවලේ රත්නායක මහත්තයාගේ තමයි පද රචනය. අපි අහමුද දැන් ඔය කියපු කතාවත් එක්ක මේ අපටත් මෙහෙම මේ වාචිත්‍රණය කරගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ඔය සියලුම දේවල් ටික අපි ගීතය අහමු. කල පැලට වී තේනේ ලගින්නේ පාළුව කෙමින් මගේ පැලටත් හැදෙන්නේ මේ අටවකයි සඳ අහසේ පිපෙන්නේ මාසිත ළඟට මැණිකේ පිය නගන්නේ තනි රකින්නයි මා කවි කියන්නේ ඒ කවියටයි වල් පුරන් දුවන්නේ සුළඟේ සීතලට නෙත් ඔබ සොයන්නේ මහනුගරුක පෙනෙන්නේ පහළ බෑවුමේ ඉඳලොලු මතු වෙන්නා උණු මල්ලෙන් එකක් හෙට මාගෙන එන්නා කොළ ඇඹුලකට තෙලටිය ගලු කඩන්නා ඉරු එළියට කලියෙන් ගෙට එන්නා කොළ ඇඹුලකට තෙලටිය ගලු කඩන්නා ඉරු එළියට කලියෙන් ගෙට එන්නා කොළ ඇඹුලකට තෙලටිය ගලු කඩන්නා එළියට කලියෙන් ගෙට හොඳයි මේ අපි මේ ඉමු තවත් කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා මට දයන්ටිත් එක්ක. මේ දැන් මේ පහුගිය අගෝස්තු 31 වෙනිදා ගීත කලාව වෙනුවෙන් කෙරුණු ඇගයීමක් විදිහට මේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 94 කණ්ඩායමෙන් ඔබට මේ සම්මාන ප්‍රදාන උත්සවයක් පැවැත්වුවා. මේ දැන් ගීත කලාව වෙනුවෙන් කරපු මෙහෙවර වෙනුවෙන් තමයි. හැබැයි මම අපට විශ්වාසයක් තියෙනවා මේ අපේ පරම්පරාවට මම කිව්වේ අපේ පරපුරට මේ ඇන්ටි කියලා ආමන්ත්‍රණය නැන්දා කියලා ආමන්ත්‍රණය කරන පරපුරට සහ අක්කා කියලා ආමන්ත්‍රණය කරන පරපුරට තාමත් විශ්වාසයක් තියෙනවා. ඔබට හොඳට ලියන්න පුළුවන් තාමත් කියලා. හැබැයි අර පරම්පරා ප්‍රහර්ෂය විතරක් තියාගෙන
ඒ කරපු දේවල් ගැන නැවත නැවත වහරමින් අපි කතා බහ කරමින් ඉන්න වැරෙන්න දැන් ඇයි එහෙම මේ ලියන්න පෙළඹෙන්නේ නැත්තේ? මේ වගේ දෙයකින්වත් එහෙම උත්තේජනයක් ලබා ගන්න බැරිද? ගද්‍ය ලියනවා කියලා තාම. ඔව් ගද්‍ය ලියනවා. පද්‍ය ලියන්න ටිකක් අපහසුයි දැන්. ඉතින් අනිත් එක කියන්න කෙනෙකුත් නැහැනේ. කියන මිනිස්සුත් නවත්තලානේ. සින්දු කියන ඒගොල්ලොත් නවත්තලා. ඉතින් කාටද ලියන්නේ? ඇයි ඒ පරම්පරාවට විතරද ලියන්නේ සින්දු? මං කැමති ඒ පරම්පරාවට ලියන්න තමයි. මං ඒක ඇහුවේ අර පරම්පරා ප්‍රහර්ෂයෙන් දෙන්නේ. වත්මන් පරම්පරාවේ නැද්ද ඔබට එහෙම මේ අනුමාන කරන්න කවුරුත් එහෙම මේ ගීතයක් ලියලා? එහෙම නැති වෙන්නේ නැහැ. ඉතින් ඉන්නවා. ඉතින් ඒ පරම්පරාවට ලියන්න මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ වචන හරියන්නේ නැහැ ඒගොල්ලන්. ඒ පරම්පරාවත් ප්‍රියයිනේ ඉතින් මේ ගීතවලට. එතකොට උන්ට මේ ගීතයක් ලියලා දුන්නොත් කොහොමද මන් දන්නේ ඒක ප්‍රියයි කියලා? ඒ කොටසක් ඉඳලා හිටියනේ දැන් ඔය 94 කණ්ඩායම බණ්ඩාරනායක විද්‍යාලයේ 94 කණ්ඩායම ඒගොල්ලෝ ඒ යුගයක කට්ටියක්. දැන් යුගය නෙමෙයි ඒක. ඒගොල්ලෝ ඒවට ප්‍රිය වුණාට මන් දන්නේ දැන් යුගයේ ඒගොල්ලෝ මගේ ගීත වලට කැමති කියලා. ඒක තමයි මම හිතන්නේ නොලියන්න හේතුව. එහෙමද? හරි අපි එමු මේ ඔබ දැක ගැනීමේ නිරංජලා සරෝජනීගේ මේ ඔබ සම්බන්ධ කර ගැනීම කපුගම කරෙත් ඇය. නිරංජලාට තින්දුවක් කියන්න කිව්වද විතර? මොකක්ද දන්නවද මම කියන්නේ දැන්? තෑගි දෙනවයි තෑගි ගන්නවයි කියලා දෙයක් තියෙනවනේ. ඔව්. තෑගි දෙන එකත් සතුටුයි. තෑගි ගන්න එකත් සතුටුයි. ඔව්. එතකොට තෑග්ගට වැඩිය ලොකු වෙන්නේ පරිත්‍යාගය කියන එක. ඔව්. පරිත්‍යාගය කියන එක මෙන්න මෙහෙමයි විග්‍රහ කරන්න මගේ හිතේ ඇටේට. ඒතර මම කියන්නේ මෙහෙමයි. දැන් පරිත්‍යාගයක් කියන්නේ මට අවශ්‍යම දෙයක් තියෙනවා. මට හරිය අවශ්‍යයි. ඒ අවශ්‍ය දේ මම වෙන කෙනෙකුට දෙනවා. මට තව කෙනෙකුට ඕන වෙලා තියෙනවා ඒක. මට ඒක කොච්චර අවශ්‍ය වුණත් මම ඒක තව කෙනෙකුට දෙනවා. ඒක තමයි පරිත්‍යාගය කියන්නේ. මට හිතෙන විදිහට. ඒ පරිත්‍යාගය හරි අමාරුයි කරන්න. තෑග්ගක් දෙනවට වැඩිය පරිත්‍යාගයක් කරන්න හරිම අමාරුයි. මට හිතෙනවා මෙන්න මේ මම දැන් තෝරාගත්ත ගීතය ඇහෙනකොට මේ පරිත්‍යාගයේ උතුම්කමක් තියෙන ගීතයක් මේක. කෙනෙක් තමන්ගේ ජීවිතේ වටිනාම දෙයක් පරිත්‍යාග කරලා. ওই ගීතය ඇහෙනකොට සතුටට වැඩිය ලැබෙන්නේ දුකක්. දුකක්. ඒ පරිත්‍යාගය මට දුකක්.
හොඳයි විරාමයෙන් අනතුරු අපි නැවතත් මතක පද දිගේ මේ ඇවිදගෙන යන්න සූදානම. මං මේ කලින් අවස්ථාවේ නවත්තපු තැනින් පටන් ගන්න දායි. කමක් නැද්ද? අවසර දෙනවද ඒකට මට? හරි. මට බනින්න ඕන නම් මෙහෙම ප්‍රසිද්ධිය බැන්නත් කමක් නැහැ. මේ පහුගිය ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස්. ඔහු මේ ගීත රචනා ශෛලිය සහ ඔහු තමයි දැන් අපි අහලා තියෙන විදිහට සහ අපි ඉගෙනගෙන තියෙන විදිහට මේ නිදහස්සාර කතන ක්‍රමය ලිබරල් බ්‍රෝඩ්කාස්ටිං කියන එක. ඒක මේ බොහොම සූක්ෂමව සහ සූරව කරපු පුද්ගලයා. ඔහු මේ ඔබ දකින්නේ කොහොමද මේ ගීපද රචකයෙක් ඒ වගේම නිවේදක ශිල්පියෙක් මාධ්‍යවේදියෙක් විදිහට කොහොමද ඔහුගේ සූරකම් ඔබ දකින්නේ? කොටින්ම කියන්න. ආයි මට ගොඩාක් දේවල් කියන්න බෑ. නැවත කවදාත් ප්‍රේමකීර්ති කෙනෙක් බිහි වෙන්නේ නැහැ. ඒක තමයි මට කියන්න තියෙන එකම දේ. හරි. ස්තුතියි. මම එතනින් යන්න. හරි. අපි යමු මේ ඊළඟ ගීතයට. රජමැදුරක ඉපදී සිටියාන. ඔය ලූචන් බුලත් සිංහල මහත්තයා ඔක ලියලා තියෙන්නේ එයාගේ ගීතවල තියෙන සංවේදීකම, දරිද්‍රතාවය, ඒ කියන්නේ දුක ඊටාම මිහිරි ලෙස එයා හැම ගීයකම යොදලා තියෙනවා. මට හිතෙනවා ඔය රජමැදුරක ඉපදී සිටියානම හැමදාම ගීතය ඇහෙනකොට ඉන්නේ මගේ පුතාද කියලා. සමහර වෙලාවට හිතෙන දේවල් තියෙනවා. ඒකට ඕකේ තියෙනවා එක තැනක් තියෙනවා නෑ මට වාවන්නේ කියලා තියෙන තැනක් තියෙනවානේ. ඔව්. ඇත්තටම මට එතන එනකොට මට මොකද්ද තේරෙනවා වාවන්නේ නැතිකම. ඒ තරම් ලස්සනට මාළිනී ඒක කියනවා. ඒකෙන්ද මම ওই ගීතේ ගොඩාක් කැමතියි. හරි නෑ මට වාවන්නේ කියන තැන අහන්න මම ගොඩක් කැමතියි. මේ ගීතේ මේ නිෂ්පාදනය වුණු වකවානුවේ වෙද්දී දැන්ටි සක්‍රියයිද මාධ්‍ය ඇතුලේ? කියන්නේ ගුවන්විදුලිය ඇතුලේ? ඇත්තටම ඔව්. මං හිටියා ඔය වැඩසටහන පටිගත කරද්දිත් මම ළඟ හිටියා. ඒක මතක් කරපේක හොඳයි. ඔව් නෑ මම පොඩි මේ ඉංගියක් දැනගෙන මම ඒක ආයෙ ඇහුවේ. ඇත්තටම මං හිටියා. ඔව්. ඇත්තටම මං අඬ තමයි ඇහුවේ. ඔව්. පටිගත කිරීම වෙලාවේ ගොඩක් මට දුක හිතුණා. තව ඇසුරේ කවුද හිටියේ? මේ වෙලාවේ හිටපු අය නම් මට එච්චර මතකක් නෑ. මම හිතන්නේ මම ඒකට අර වැඩියෙන් අවධානය යොමු කරලා හිටපු හින්දා වෙන්න ඇති මට වෙන මුකුත් මතක නෑ. මම ඇඬුවා මතකයි. ඔව්. හරි. අපි අහමු මතක් කරන්න ඕනේ මතක පද එකතු වැඩසටහන ඔබට අහන්න පුළුවන්කම තියෙනවා අපේ මතක පද Facebook page එකට ගිහිල්ලා අදහසක් ලියන ගමන් සටහන් කරන ගමන් මේ දේවල් අහන්නේ වගේම ඔබේ අදහස ලියා දන්නවා නම් හොඳයි. මතක පද රන් FM තැපැල් පෙට්ටිය 1950 කොළඹ කියන ලිපිනයට අපි ගීතෙන් අනතුරුව පුංචි විරාමයක් ලබාගෙන නැවතත් වැඩසටහනත් සමග සම්බන්ධ වෙමු. රජමෙදුරක ඉපදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන පොල්ලතු ඉගිලේ අද නුඹේ සිරියහනේ ඉඳ හිට මුල වෙන ලිපත් දනී පුත
කාලේ දිව බොජුණක් සේ දිවගා ඇල්මින් අකුරට දිව යන්නේ ඇඳලා කල් ගිය රෙදි වෙරළි නෑ මට වාවන්නේ හීනෙන් හිනා නොවී මා අඳවාපන් මේ රැයාමේ රජ මෙදුරෙක ඉපදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන පොල්ලතු ඉගිලේ අද නුඹේ සිරියහනේ හීනෙන් හිනා නොවී මා අඳවාපන් මේ රැයාමේ හොඳයි. විරාමෙන් අනතුරුව අපි නැවතත් මතක පද දිගේ මේ මතකයන් ආවර්ජනය කරගන්න සූදානම. අද ප්‍රවීණ මාධ්‍යවේදිනි ප්‍රවීණගේ පද රචකාවයක් වන දයාද අල්විස් ඇගේ මතක පද දිගේ අපි මේ ඇවිදගෙන යන්නේ. අපිට බොහෝ දේවල් මේ දැනගන්න පුළුවන් වුණා. තවත් දේවල් දැනගන්න පුළුවන් වෙයි. රාත්‍රී 9ටත් ටික ටික වෙලාව ලං වෙන නිසා තව මතක පද දෙකක් පමණ තිබෙනවා අපිට මතකයන් ආවර්ජනය කරගන්න. වත්මන් මේ ගීත පරම්පරාව ගැන මොකද්ද දයන්ටිගේ අදහස? ගායකයෝ ගීපද රචකයෝ අතරින් ඔබ පිළිගත් ඔබේ සිත්ගත් අර ඔබ කියන විදිහට හිතේ මිහිර වඩවන ගායන කෞශල්‍යයන් තියෙන ගීපද රචනා එහෙම නැත්නම් ගායකයන් කවුද ඉන්නේ? ඒ කියන්නේ දැන් ඔය අහන්නේ මම කැමති ගීත රචකයෝද? රචකයෝ ගායකයෝ කවුද? ඉතින් නම් වශයෙන් කියන්න ඇත්තට මෙහෙම කියන්න බෑ. ගායක ලස්සන ගීත ලියන අය ඉන්නවා. ඉතින් වැඩියෙන්ම ඉතින් සුනිල් ආරියරත්න මහත්තයා ලූෂන් බුලත් සිංහලම් එතකොට ඔය වගේ ගොඩාක් දෙනෙක් ඉන්නවා මං කැමති අය. ඉතින් නම් වශයෙන් ඇත්තටම සඳහන් කළ යුතු නෑ මං ඔය තෝරපු ගීත වලින්ම තේරුණ නැති ගොඩක් වෙලාවට එහෙම තේරෙනව නේද? මං තෝරන ගීත වලින් තේරෙන්නේ මං කාටද වැඩියෙන් කැමති කියලානේ. ඉතින් ඊළඟ ගීතේ ඊළඟ ගීතේ සුදු ඇත්පොව්වේ සුදු බඳුරුදානක් කරව සංගීත පද රචනය. ඒක ලියලා තිබෙ දැන් ඇත්තටම ওই ගීතේ ලියන්න ඕනේ ගෑනු කෙනෙක්. ওই ගීතේ ලියවෙන්න ඕනේ ගෑනු කෙනෙක් අතෙන්. නමුත් ඔක ලියවල තියෙන පිරිමියෙක් අතේ. ඒ මොකද ඊ තරමටම මේ ඒකේ සුන්දරත් ඒ කියන්නේ දරුවෙක් දරා ඉන්න මවකගේ තිවිලි කොහොමද එයාට ගියේ කියන එක මට හරි පුදුමයි. ඕකේ තැනක තියෙනවා මේ සක්මන් කරනවා කියලා කුස තුල සක්මන් කරනවා කියලා. ඒක ඇත්තටම අම්මා කෙනෙක් විතරයි දන්නේ. ඒක පිරිමි කෙනෙක් දන්නේ කොහොමද කියන එක මට හැමතිස්සෙම හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක කොහොමද දැනගත්තේ? මම ඉතින් ඔක බන්දුල නානාකාර වසම මාත්‍යෙන් ඇහුවා. කොහොමද ඔයා දන්නේ සක්මන් කරනවා කියලා කුස තුල? එයා උත්තර දුන්නේ නැහැ, hina වෙලා නිකන් හිටියා. ඉතින් මම දැන් හිතේ තෝරගත්ත ගීත ගැන කියනවා නම් ඒකත් කියන්න ඕනේනේ. මං තෝරගත්ත ගීත හැම එකකටම මං ගොඩක් කැමතියි. ඒවයි පද රචනා හින්දම තමයි. පද රචනා වලට කැමැත්තෙන් තමයි මම ගීතයකට ආකර්ෂණය වෙන්නේ. මම ගීතයකට කැමැත්ත දක්වන්නේ ඒකේ තියෙන සුන්දරත්වය. දැන් ගීතයක් ඇහුවාම මිනිස්සෙක්ගේ හිත මෙලෙක් වෙන්න ඕනේ. ගීතයකින් සබාධමට ආදරය කරන හැටි ඉගෙන ගන්නවා. මිනිස්සුන්ට ආදරය කරන හැටි ඉගෙන ගන්නවා. ඉතින් ඔය හැම දෙයක්ම මම හිතනවා මං අද තෝරගත්ත ගීතවල තියෙනවායි කියලා. මං ගැන හිතන්න එපා මම දුක් ගීත තෝරනවා. මං හරි ආසනයි එහෙම හිතනවට. දුක් ගීතවල තියෙනවා හරිම මිහිරක්. ගොඩාක් වෙලාවට හිත දුකෙන් පිරෙනකොට ඒක කාලයක් පවතිනවා. සතුට එතනින්ම ටක්කල් ඉවර වෙලා යනවා. දුක බාකල් ඉතුරු වෙලා ඒක මිහිරක් වෙනවා. දුක කියන්නේ හරි මිහිරි. දුක බින්දිනවා නෙමෙයි. ඇත්තට දුක මිහිරෙන් සලකන්න ඕනේ. දුක කියන දේ කොච්චර ලස්සන දෙයක්ද කියලා ඔය දැන් ඔය මං අහපු සමහර ගීත අහනකොට පැත්තකට වෙලා ඉඳන් අහන්න. මං ඔය තෝරපු ගීත එක එක අරගෙන පැත්තකට වෙලා ඉඳන් අහන්න කොච්චර ලස්සනද කියලා ඒවයි දුක. ඔව්.
දුක අපට තියාගන්න පුළුවන්නේ. අන්න ඒක තමයි දුක තියාගන්න පුළුවන්. දුක තැන්පත් කරගන්න පුළුවන්. තැන්පත් කරගන්න. හරි. අපි මේ ආමු ගීතේ මේ මම හිතන්නේ මේ කියපු දේවල් වල සාරයම තිබ්බ වගේ එතන. මම මේ ගීතය අහන්න කලින් අපේ රසික පාර්ශවයෙන් මේ පුංචි බාධාවක් මේ කරන්නේ මේ ගීතයට යන්න කලින් මට මේක අහන්නමත් ඕනේ. මේ අර නිතින්නෙත බලලා බෝගඩට ලියපු ගීතේ රෝහණ බෝගඩ ගායනා කරන ගීතේ මේක ගීතේට දෙවනි වරටද දයන්ති පද රචනා කළේ. මේක කලින් ප්‍රේමකීර්ති ළඟට ගිහිල්ලා බෝගඩ අය ලියාගන්න ඒක නම් ඇත්ත තමයි. ඒ ඇත්තටම ওই නිතින්නෙත බලලා ගීතේ ලියෙන්නේ මගේ අතින්. මගේ ඒ ගීතේ අතීතයේ දන්නවනම් ওই නිතින්නෙත බලලා ගීතේ නැහැ. ඉතින් මට මේ රෝහණ බෝගඩ මහත්මයාගේ දවසක් ගෙනත් දුන්නා මේ සංගීතයේ ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ සංගීතය කියලා. අනේ මේකට ලියලා දෙන්න කියලා. ඕක තමයි මම ලියපු සංගීතයට ලියපු පළවෙනි ගීතේ. ඉතින් ගෙනත් දුන්නාම මම කොහොනේ මට ලියන්න බෑ නෑ ඕක කියලා බලලා ලියලා දෙන්න කියලා කොහොම හරි වද්ද කරා. ඊට පස්සේ මම කියවන අර බලකිරීමක් ඕනි කියලා නැත්නම් මට ලියන්න බෑ කියලා. ඉතින් මම ගෙදර ගිහලා ඕක මේ දාගෙන අහගෙන හිටියා. අහලා ඉතින් බොහොම අමාරුවෙන් ඉතින් ඕක ගීතේ ලිව්වා. මට හොඳට ලියුණා කියලා තිතුණා. ඒ වුණාට ඉතින් ගෙනත් දුන්නාම මම ඒ තීතුව මේ කැතයි කියයිද දන්නෙත් නැහැ කියලා නෑ. රෝහණ හරි ආසාවෙන් ඒ අරගෙන ගියා. ගිහිල්ලා සින්දුව ප්‍රචාරය වුණාට පස්සේ මට කිව්වේ ඒක ඉස්සෙල්ලාම ප්‍රේමකීර්තිට දීලා තියෙන ගීතේ ලියන්න කියලා. ඊට පස්සේ ඒකේ තිබුණලු එක පදයක් රෝහණට කැමති නැති. රෝහණ මේ පදේ වෙනස් කරන්න කියලා හැමදාම ගිහින් ප්‍රේමකීර්තිට කියනවලු මේක වෙනස් කරන්න කියලා. මෙයා කියනවලු නෑ ඕක කියන්න. ඕක කිව්වේ නැත්තම් මට අවශ්‍ය විදිහේ ඒකයි කියලා. ඊට පස්සේ මෙයාට දැන් ඒක සින්දුව කියන්න ඕනේනේ. ඊට පස්සේ කොහොම වෙන කාට හරි කියලා ලියාගන්න කිව්වලු. ලියාගන්න කියවම තමයි මට ගෙනත් දීලා තියෙන්නේ. මට කිව්වේ නෑ මේක කලින් ප්‍රේමකීර්තිට දුන්නා මෙහෙම ගීතයක් ලිව්වා. ඒව මොනවත් කිව්වේ නැතුව මට දුන්නේ. හැබැයි බැරි වෙලා මට කියලා තිබුණා නම් ප්‍රේමකීර්ති මේකට වචන දාලා තිබුණායි කියලා මම ඔක ලියන්නේ නැහැ. ඉතින් එතකොට නිතින්නෙත බලලා ගීතේ නැහැ. හරි අපි නිතින්නෙත බලලා නෙමෙයි දැන් අපි අහන්නේ මේ සුදු ඇත්පොව්වෙක්. අපි ඒ ගීතය අහමු. ඊළඟට අපි එන්නේ අද මේ මතක පද අවසන් මතක පදයට මේ දයන්ටිගේ අවසන් මතක පදයට අපට අහන්න පුළුවන්. අපි මේ ගීතයත් සමගින් තවත් පුංචි විරාමයක් ලබාගෙන ඉන්නතුරු නැවතත් සම්බන්ධ වෙමු. වැඩසටහනත් සමග. පුතෙකු වුණත් මානුම
රජ පැටියේ හොඳයි ස්තුති කරන්න ගොඩක් අය ඉන්නවා මතක පද ඔබ වෙත ගෙනෙන්න දායකත්වයේ සපයන අමෘතා හඳුන්කුරු අපේ ස්තුතිය සහ ප්‍රණාමය පිරිනවන්නම ඕනෑ මොකද ඒ අනුග්‍රහයෙන් අපට බොහෝ දේවල් මේ අතීත මතක සංස්මරණය කරගන්න පුළුවන්කමක් තියෙන හින්දා දයාද අල්විස් ප්‍රවීණගේ පද රචිකාවී ප්‍රවීණ මාධ්‍යවේදිනිය අද මගේ ගමන් සගයා විදිහට ඇවිත් ඇයගේ මතක පද දෙක ඇවිදගෙන යන්න පුළුවන්කමක් ලැබුණා අපි එමු මේ දයන්ටි අවසාන ගීතයට එන්න කලින් ජීවිතේ මේ සැඳෑ සමය කියලා විශ්වාස කරනවා එවනත් ඔබ තාම තරුණයි වගේ මට නම් හිතෙන්නේ අදහස් වලින් සැඳෑ සමය වුණාද තරුණයි වගේ අත්දැකීමක් දුන්නොත් ගීතයක් ලියන්න පුළුවන් නේ ඊට බෑගෙන යන්න ළඟයි ඔව් අත්දැකීමක් දුන්නොත් ගීතයක් ලියන්න පුළුවන් නේ අත්දැකීමක් දුන්නොත් ඔව් උත්සාහ කරලා බලන්න දැන් ඉතින් අර ඉස්සර තරමට දැන් මම කියවනේ ඊර බෑගෙන යන්න ළඟයි ඊර බහින එකක් නෑ ඒත් අර ඊර එළිය තියෙයි තාම හරි මේ දැන් මං හිතන්නේ මේ ගද්දේ විතරයි අපිට දැන් බහුලව දකින්න ලැබෙන්නේ මේකත් මේ ප්‍රේමේ හෝ ජීවිතේ පශ්චාත්තාපය වෙනුවෙන් ලියවෙන රචනාද ලියවෙන නිකන් අපි කියන කුරුටු ගීත මේවා මේ දැන් මේ පුවත්පත් වලින් අපිට දකින්න හම්බ වෙන දේවල් ඒ මොකක් හරි දුකක් වියෝගයක් වෙනුවෙන් ලියවෙන ටිකක්ද අතීතේ නැවත අර දුකකින් ස්මරණය කරන දෙයක්ද තියෙන්නේ ජීවිතේ ඔව් ජීවිතේ මම එහෙම දුකින් ස්මරණය කරන්නේ මම ඇත්තටම හරි තෘප්තිමත් මගේ ජීවිතය ගැන මම හරි තෘප්තිමත් ඒ මොකද මට හොඳ දරුවෝ දෙන්නෙක් ඉන්නවා මට වෙන කිසි කරදරයක් නැහැ සිද්ධ වෙච්ච දේවල් මගේ ජීවිතේ තේමාව තමයි කාට හරි මට උදව්වක් දෙන්න පුළුවන් නම් ඒ උදව්ව දෙන්න පුළුවන් විදිහට මම කරනවා ඒ වගේම මම මගේ ජීවිතේ මම හිතනවා හැමදේම සිද්ධ වෙන්නේ හොඳට කියලා ඒක තමයි මගේ ජීවිතේ මොකක් හරි දුකක් ආවත් මම හිතා ඒක මොකක් හරි හොඳක් වෙන්න තියනවා කියලා ඒකෙන්ද මම හිතන්නේ කිසිම පසුතැවිල්ලක් නැහැ ජීවිතේ ගැන මොනම දෙයක් ගැනවත් මම කරපු දෙයක් මම අතීතේ මෙන්න මේ දේ කරා කියලා කිසිම පසුතැවිල්ලක් නැහැ පසුතැවිල්ල වෙන්න දේවල් කරලත් නැහැ ඒකෙන්ද මම පසුතැවිල්ලකින් ඉන්නවා කියලා හිතෙන්නෙත් නෑ මට මම තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා හොඳයි පැහැර හැරුණු සිතුවිල්ලක් තියෙනවද පදවලට ගේන්න බැරුණු ඒ කියන්නේ ගීතයකට ලියන්නේ නැතිද ඔව් අත්හැරුණු එකක් අපෝ ගොඩක් දේවල් තියෙනවා ජීවිතේ ගීත වලට නොගත්ත දේවල් නම් ගොඩක් තියෙනවා නෑ නෑ ඔබ වැඩිම කැමති ඒවා ගීත වලට නොගත්ත බොහෝ දේවල් තියෙනවා ඉතින් ඒවා ලියවේද කියලා ඉතින් හිතා ගන්න බෑ අද වෙද්දි හිතනවා අපරාධේ මට මේක ලිව්වනම් මම මේක ලිව්වනම් හොඳයි වගේ එකක් ඉතින් මට එහෙම දේවල් හිතන අනිත් ඒගොල්ලෝ ලියපු ගීත දැක්කම දැන් අර මේ මං කිව්වේ අර නිරෝෂා විරාජිනීගේ ගීතයත් එතකොට රජමැදුරක ඉපදී සිටියන ඒව ඇත්තට මට නනේ මම නේද ඒක ලියන්න තිබුණේ කියලා හිතන දේවල් තියෙනවා එහෙම තියෙනවා හරි ස්තුතියි අපි එමු අවසාන මතක පදයට රෝස කුසුමක් මට ඔකේ වචන හරියට මතක නැහැ අහපු කාලේ ගොඩාක් ඈතයි ඒකේ වචන මතක් කරත් මට මතක නැහැ මට මතක තියෙනවා මෙන්න මෙහෙම දෙයක් ආදරේ නොලබපු ගෑණියක් අවසන් හුස්ම හෙළන දාට අඩුම ගානේ මට මතක හැටියට සෝන් කොට උඩවත් රෝස මලක් පිපෙයිද කියලා බලාපොරොත්තු වෙනවා ওই ගීතෙට මං හරි ආසයි නුඹ අහන්න නෑනේ දැන් කොයි මේ දෙක කිසිම මාධ්‍යකින් ප්‍රචාරය වෙන්නේත් නැහැ. අඩුවනේ අදවත් අහන්නකො මට. හරි අසන්න. මම තව පුංචි මතක් කිරීමකුත් කරන්න මේ මෑතකදී අපේ අතරින් භෞතික වණික්ම ගිය මේ ප්‍රවීණ රංගන ශිල්පී රෙබේකා නිර්මලීගේ ඇයගේ අවසන් කැමැති පත්‍රයේ තිබෙත් මේ ගීතය ඈමල දවසට මෙහෙම ප්‍රචාරය කරන්න කියලා. මේ ඉතින් මේ අද මම හිතන්නේ දෑන්ටිටත් ඒක අහන්න ඕනේ වුණා. ප්‍රචාරය වෙනවා අඩු නිසාම අහන්න ඕනේ වුණාද නැත්නම් අර වැඩි කැමැත්ත නිසාද? නෑ මම කැමැත්තෙන් ඉන්නවා. ඇත්තට මේක අහන්න ආසයි මට ආසවක මහා රෑක අහන්න. මහා රෑක නින්ද ලං වෙලා තියෙන වෙලාවක හරිම නිස්කාන්සෝ කහන් පුදුම ආසාවක් තියෙන නමුත් ඇහෙන්නේ නැහැ. ඒකයි. දැන් ඇහි. දැන් කොහමද 9ට වෙලාව ළඟයිනේ. අපි අහමු ගීත. ස්තුතියි. මේ අද මේ මගේ ගමන් සගයා විදියට මෙහෙම මතක පද්ද දිගේ යන්න ආවට නිරංජලා සරෝජනි නිරංජලාකටත් ස්තුතියි මේ කපුකම කරලා දුන්නට. දැන් අර ආඩම්බරේ කියන වචනේ නැති කරගත්තද? ආඩම්බරේ කියන වචනේ නැති කරගන්න එපා. අහංකාර කියන වචනේ ඔයාගේ හිතේ නැහැ කියලා මං හිතනවා. ආඩම්බරේ පොඩ්ඩක්
අඩුයි කියලා හිතා ගන්න. එච්චර. මං හිතනවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. කුසුමක් පිපේ